දකුණු අතින් දොර අල්ල ගන්න. වම් අතින් මේ හැඩල් එක අල්ල ගන්න. නැගිටින්න. වම් කකුල කියන්නේ. එහෙම පුතේ. හරි වහ ගන්න. අනේ සර් මම ඩ්‍රයිවිං දන්නේ නැහැ. හබි එක මේ ඩ්‍රයිව් කරන්න බෑ. යාමට නිතර බනිනවා. ගහන්න බනින්නේ නැතුව සර් පුළුවන් මල පුරුදු කරන්න. හරි පුතේ අනිවාර්යයෙන්ම කරන්න. හරි. ඊට තියෙනවා සීට් එක ඇඩ්ජස්ට් කරන කෑල්ල. ඒ කෑල්ල දකුණු අතින් අල්ලලා ඉස්සරහට කරගන්න. දකුණු අතින් අල්ලලා උස්සන්න එක. මේ අතින් අල්ලලා ඉස්සරහට ගන්න හොඳයි. හරි. දැන් මේ ක්ලච් එක වම් කකුලෙන් පා ගන්න බලන්න. අදිනම් පා ගන්න පුළුවන්ද බලන්න. ඒ බැරි වෙන්නේ හේතුව පිටිපස්සේ ඇඳ ඒකට සීට් එකේ හේතු වෙන කෑල්ල හදා ගන්න ඕනේ. ඒක තියෙන්නේ ඉන ගාව. ඒ කෑල්ල උස්සන්න. ඒ ලිවරේ උස්සලා හරි. හතරයි. හරි. ඔය තියෙනවා එහා පැත්තේ සීට් බෙල්ට් එක. සීට් බෙල්ට් එක අරගෙන දාගන්න. නෑ බඩු නෑ. සීට් එක බෙල්ට් එක දාගන්න ඕනේ මේ උඩිස්සට උඩින්. උඩිස්සට උඩින් පටිය දාගෙන මෙහෙම දාගන්න. හරි. මේ ගියර් ලීවරය. හැම් බ්‍රේක්. මේක වයිපර් එක. මේ මොකද්ද? සිග්නල් ලයිට් එක. ඔය සුක්කාන මල්ලන් ඉන්නේ වැරදි. කොහොමද මේ පුතේ අල්ලන්න ඕනේ? උඩට ගන්නත් දෙක මෙහෙම 10යි 10. 10යි 10 කොහොමද? අපි දැන් සුක්කානම වංගුවක් එහෙම ගන්නම නම් මෙන්න මේ ආකාරයට. සුක්කානම කැපෙන්න ඕනේ, කෙලින් වෙන්න ඕනේ ඔය විදිහට. හරි. මෙන්න මේ ගියර් ලීවරය වමටයි දකුණටයි 16 චලනය වෙනවා නම් මේ වමටයි දකුණටයි ගියර් ලීවරය යනවා නම් ඒ නියුට්‍රල් අවස්ථාව. නියුට්‍රල් අවස්ථාව කියන්නේ වාහනේ එන්ජිමත් ගියර් බොක්ස් එකත් අතර පරතරයක් ඇති වෙලා තියෙන අවස්ථාව. ඒකෙන්න සම්බන්ධ නැති අවස්ථාව. නියුට්‍රල් අවස්ථාව. දැන් වාහනේ ස්ටාර්ට් නැහැනේ. ස්ටාර්ට් නැති වෙලාවෙ දැන් මම පච්චේ පා ගන්න. ස්ටාර්ට් නැහැ මෙතනදී. ඔන්න ගියර් එක 3 තියෙන්නේ. එතකොට මේක වම් අත පැත්තට විතරයි මේ චූට්ටක් නේ හෙල්ලෙනවා නම් හෙල්ලෙන්නේ. මේක නියුට්‍රල් අවස්ථාවේ නම් දික් අතට දෙපැත්තටම චලනය වෙනවා. හරි. අපි වාහනේ ස්ටාර්ට් කරමු. යතුරු කරකවන්න පුතා ඉස්සරහට. හරි. ස්ටාර්ට් කරමු. ඉතින් වම් කකුලෙන් පා ගන්න තියෙන්නේ ක්ලච් එක. වම් කකුලෙන් ක්ලච් එක පෑගුවාම අර මං කිව්වා වගේ ගියර් එක නියුට්‍රල් වෙනවා. වාහනේ නියුට්‍රල් වෙනවා. නියුට්‍රල් අවස්ථාව කියන්නේ මොකද්ද? එන්ජිමත් ගියර් බොක්ස් එක අතර පරතරයක් ඇති වෙන අවස්ථාව. ක්ලච් එක පා ගන්න ඕනේ. වම් කකුලෙන් තරහට කකුලක් පාන වගේ හයිය. මොකද්ද? වම් කකුලෙන් තරහට කකුලක් පාන වගේ හයිය. බ්‍රේක් එක. උඩ බ්‍රේක් එක පා ගන්න ඕනේ දකුණු කකුලෙන්. ඒක පා ගන්නකොට පුතේ ආදරය කරන කොල්ලගේ ගෙල්ල කකුල පාගනවා වගේ ආදරෙන් කකුල පා ගන්න ඕනේ නැත්නම් ලව් එකක් ආදරයක් ඉදිරින් එහාට බ්‍රේක් ඩවුන් නේද? එහෙනම් පුතේ ගෑස් එක පා ගන්න තියෙන්නේ දකුණු කකුලෙන්මයි. දකුණු කකුලෙන් ගෑස් එක පාගනකොට චූටි ළමයෙක්ගේ කුඩා දරුවෙකුගේ කකුලක් උරතරේ පාගන වගේ හිමීට පා ගන්න ඕනේ. ඒක පෑගුවොත් තමයි ඒ ගෑස් පැටලේ පෑගුවොත් තමයි ගෑස් පැටලේ කියන්නේ මොකද්ද? ඇක්සිලරේටර්. ඇක්සිලරේටර් තමයි විද්‍යාත්මක නම. හැබැයි අපි උපදේශක මහත්තුරු හැමෝම කියන්නේ ගෑස් පැටලේ කියලා තමයි ඕකට. හරි ගෑස් පැටලේ පාගනකොට සද්දයක් ඇහෙනවා. ඒක පෑගුවට සද්දයක් ඇහෙන්නේ නැහැ. ක්ලච් එක පෑගුවට සද්දයක් ඇහෙන්නේ නැහැ. හරි. හරි පුතේ දැන් ක්ලච් එක පාගන්න. අඩියෙන් පාගන්න අයියෙන්. අතාරින්. අයියෙන් පාගන්න. මේ මොකක්ද පාගන්නේ? ක්ලච් එක. බ්‍රේක් එක පාගන්න. පාගන්න. ගෑස් එක පාගන්න. ගෑස් එක්තරයින් පාගන්නේ. ගෑස් එක හිමීට පාගන්න. හිමීට පාගන්න. බ්‍රේක් පාගන්න. ගෑස් පාගන්න. ගෑස් එකට මාපට ඇඳින්න විතරක්. බ්‍රේක් ක්ලච් අයියෝ හරි පුතේ ගියර් ටික දාගමු අපි බලන්න. ක්ලච් එක පාගන්න සම්පූර්ණයෙන්ම අඩියටම මේ බලා ගන්න. වාහනේ නියුට්‍රල් පොයින්ට් එකේ තියෙනකොට ගියර් ලීවරය වමට තල්ලු කරලා ඉස්සරහට එබුවොත් ටෙස්ට් එක පළවෙනි ගියර් එක වමට තල්ලු කරගෙනම පහළටම පියවර දෙකක් ඇද්දාම සෙකන්ඩ් එක තුනට දාන්න ඕනි නම් එක තල්ලුවක් දාලා නියුට්‍රල් අවස්ථාවට ආවට පස්සේ ඉස්සරහට එබුවාම තමයි 3. 3 ඉඳලා පහළට ඇද්දොත්
කෙලින්ම 4 3 ඉඳලා නිව්ටල් එකට ආවට පස්සේ වාගේ පැත්තට දාලා ඉස්සරහට එපුවොත් 5. තේරුණාද පුතේ? කරන්න බලන්න. එකට දාන්න. දෙකට දාන්න. නෑ පුතේ. එකට දානකොට වමට තල්ලු කරලා ඉස්සරහට හරි ඒක ඔයා දැම්මා. දෙකට දානකොට වමට තල්ලු කරගෙනම පහළටම අදින්න. වමට තල්ලු කරගෙනම පහළටම අදින්න. තව අදින්න. අන්න හරි. තුනට දානකොට පියවර දෙකක් ඉස්සරහට. 1යි 2යි. 3 ඉඳලා 4ට කෙලින්ම පහළට අදින්න. තව එකක්. අන්න නියමයි. නිව්ටල් වාගේ පැත්තට ඇදලා 5ට ඉස්සරහට. හොඳයි. ආයි නිව්ටල් කරන්නේ මෙහෙම ඇද. හරිද? ගියර් ටික තේරුණාද? මේ ආරකුණ තමයි රිවර්ස් එක. හොඳේ? ලාම්පුතේ මේකේ වැඩ පහක් තියෙනවා කරන්න. ඉස්සෙල්ලාම ක්ලච් එක පාගල එකට දාන්න. දැන් ඔයා දන්නවනේ කරන්න හැටි. දෙක බ්‍රේක් පාගල හැන්ඩ් බ්‍රේක් බාන්න. මේ හැන්ඩ් බ්‍රේක් එක බාන්න ඕනේ. මේ ලිවරේ මෙහෙම අල්ලලා උඩට ඇදලා මේ බටන් එක මිලි කරලා අල්ලගෙන කරන්න ඕනේ. එතකොට ඔයා බ්‍රේක් පාගල තියෙන්න ඕනේ. මෙන්න මේක සිග්නල් ලයිට් දාන එක. ඒ සිග්නල් ලයිට් පහත් කරන වාගේ පැත්තට. එතකොට වැඩ කරනවා දකුණු සිග්නල් ඕක ඕෆ් කරන්න නම් මේ පැදර කරන්න ඕනේ. පැදර යමඩ දාන සිග්නල් ඉස්සරහට කරන්න. ආයි පැදර කරන්න. ඕක හරියම සිග්නල් ලයිට් එකේ දිශාව පෙන්වීමේ ආලෝක සංඥාව. වමට දකුණට දාන්න කියලා ඕක ඒ සිග්නල් ලයිට් පොයින්ට් එක තමයි පෙන්වන්න කරන්නේ. හරි. ඉස්සෙල්ලාම මම කිව්වා බව වැඩ පළවෙනි එක ක්ලච් එක පාගල එකට දාන එක. කරමු බලන්න. ක්ලච් එක සම්පූර්ණ පාගල වමට තල්ලු කරලා ඉස්සරහට ගන්න. ඒ ප්‍රෙස් කරලා ඊට පස්සේ බ්‍රේක් පාගල හැන්ඩ් බ්‍රේක් බාන්න. බ්‍රේක් පාගල හැන්ඩ් බ්‍රේක් බාන්න. එතන අල්ලලා ගන්න. ඔය වෙලාවේදී බ්‍රේක් පාගල හැන්ඩ් බ්‍රේක් බානවා කියලා කියන්නේ ඔයා පන්දකේම නවත්තලා තිබුණා. වාහනේ පන්දක නවත්තලා. මේ හැන්ඩ් බ්‍රේක් එක නිදහස් කරොත් වාහනේ අනිවාර්යයෙන්ම පල්ලෙමට එනවා. එන්නේ එක නවත්ත ගන්න තමයි බ්‍රේක් පාගල හැන්ඩ් බ්‍රේක් බාන්න ඕනේ. ඒක නේද? දකුණට සිග්නල්. පල්ලෙට. ඒ සිග්නල් එක ලයිට් දාන්නේ පිටිපස්සෙන් එන අයට ඉස්සරහින් එන අයටයි. ඔයා දකුණට ගන්නවා කියලා පෙන්වන්න කරන තමයි සිග්නල් ලයිට් දාන්නේ. හතරවෙනි වැඩේ ක්ලච් බැලන්ස්. මේක පුතේ වාහනයක් මම කිව්වනේ කන්දක නවත්තලා තියෙන්නේ කියලා. දැන් වාහනේ බ්‍රේක් දානවා. හැන්ඩ් බ්‍රේක් බානකොට ඔය පැඩල් දෙකම පාගල තියෙනවා. පැඩල් දෙකම පාගල තියෙනවා. මොකද්ද? ක්ලච් එකයි බ්‍රේක් එකයි. බ්‍රේක් එක දැරියොත් මොනව වෙනවද? වාහනේ පස්සට එනවා. බ්‍රේක් එක දැරියොත් වාහනේ පල්ලමට යනවා. ක්ලච් එක දැරියොත් පුතේ වාහනේ ගියර් එකට දාපු නිසා පළවෙනි ගියර් එක සම්බන්ධ වෙනවා ගියර් බොක්ස් එක හරහා එන්ජිම හරහා ගියර් බොක්ස් එකට. ඒතකොට රෝද කරකවන්න හදන්නේ. රෝද කැරකෙන්නේ නෑ ඔයා බ්‍රේක් පාගල නිසා. ඒක නිසා එන්ජිම ස්ටොප් එන්ජිම නතර වෙනවා. ඒ හින්දා ක්ලච් එක අරින්නත් බෑ බ්‍රේක් එක අරින්නත් බෑ. ක්ලච් එක අරින්න ඕන පුළුවන් මට්ටම තමයි ක්ලච් බැලන්ස් මට්ටම. එහෙනම් මේ පැඩල් එක පාගන්න තියෙන්නේ වම් කකුල විතරක් ක්ලච් එක විතරක් පොඩ්ඩ විස්සන්න මේ වාහනේ හඬ වෙනස් වෙනකම් වම් කකුල විතරක් උකාගේ පොඩ්ඩ විස්සන්න. අයුවනේ හඬ වෙනස් වෙනවා. ඒක තමයි ක්ලච් බැලන්ස් එක. හරි. ඊට පස්සේ පිටේ හැන්ඩ් සිග්නල් දාන්න ඕනේ. කන්නාඩි බලලා අත එළියට දාන්න. අත දෙකේ